අපි නාම යෝජනා පත්‍ර 16ක් බාර දුන්න බදුල්ල දිස්ත්‍රික්කයට කිසිම නමක් නාම යෝජනා පත්‍රයක කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ. අපි හරියට බාර දීලා තිනවා. සමහර නීතිඥවරු හදපු නාම යෝජනා පත්‍ර නම් මම හිතන විදියට ප්‍රතික්ෂේප වුණා. මගේ නාම යෝජනා පත්‍ර ටික ඔක්කොම පිළිගත්තා. අපි ප්‍රාදේශීය සභා නගර සභා 16කට තරඟ කරනවා. හබුතලේ නගර සභාවට ස්වාධීනව තරඟ කරනවා. ඒ නිසා අපි 17ක් වශයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ අපි තරඟ කරනවා. මම හිතන්නේ දැවැන්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත නැගිටින්න පුටුව ලකුණ 94 ආණ්ඩුව පෙරලියක් කරපු රටේ පොදු මහජනතාව වෙනුවෙන් විශාල සේවයක් කරපු පක්ෂයක් පුටුව චන්ද්‍රිකා බණ්ඩාරනායක දකුණු පළාත් සභාවෙන් බස්නාහිර පළාත් සභාවෙන් රට වෙනසක් ඇති කරපු රටට සමෘද්ධිය දීපු රටේ රැකී ආරක්ෂා දීපු දැවැන්ත පක්ෂයක් රට නැගිටවපු යුද්ධය ඉවර කරපු නායකයෝ ඉන්න පක්ෂයක් එක්ක අපි නැවත පුටුව ලකුණ ජනතාවගේ ඉල්ලීම තමයි 94 හදපු පුටුව නැවත එවන්න කියලා පුටුවත් එක්ක අපි ඉදිරියට යනවා. ඒ පාරේ මේ පළාත් පාලන ආයතන වල ජයග්‍රහණය ඔබතුමා කක්ෂේරු කරන්නේ කොහොමද? බදුල්ල දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් චාමර සම්පත් විශ්වාස කරලා තිනවා. චාමර සම්පත්ව පාර්ලිමේන්තුවට යවුවා 19000 ගණන් ඡන්ද දීලා. අද බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව කියන්නේ ලංකාවේම ජනතාව කියන්නේ චාමර බදුල්ලට එවපේ බදුල්ලෙන් චාමර පත් කිරීම ගැන ලංකාවේ මිනිස්සු අද ස්තුති කරනවා බදුල්ලේ ජනතාවට. බදුල්ලේ ජනතාවක් කියන්නේ චාමර පාර්ලිමේන්තුවේ ඉන්නා වගේම චාමරගේ නායකත්වය බදුල්ල දිස්ත්‍රික්කයට අවශ්‍යයි කියලා. මේ මැතිවරණයේදී ගිය මැතිවරණයට වැඩිය වෙනසක් කිරීමට චාමරගේ නායකත්වයෙන් පුටුව ලකුණේ මේ ලංකාවේ වෙනසක් කරනවා. අපි මේ සැරේ වෙනසක් කරන්න ප්‍රාදේශීය සභාව නගර සභාවල විශාල දැවැන්ත වෙනසක් කරනවා. පළපුරුදු මූණු පළපුරුදු නායකයෝ පළපුරුදු ප්‍රාදේශීය සභාවල හිටපු සභාපතිවරු එක්ක මේ තරඟයට ඇවිල්ලා තියෙනවා. මේ කතාවක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ගන්න යනවා කියලා මේ මිනිස්සු අතර රාවයක් තියෙනවා. ඔබතුමාට තමයි හොඳ සුදුසු කියලා කියන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය මම බාර දුන්නා මගේ හිටපු නායක නිමල් සිරිපාල ශ්‍රීලා මැතිතුමාට. මට කාලේ එනකොට මම හැමදාම නිසිකලට නිසි තැන තමයි මම ආවේ. මගේ කාලේ එනකොට ඒ දෙයක් දෙන දෙයක් ලැබෙන දෙයක් මට ලැබෙයි. මට ඊට ඉස්සෙල්ලා ලැබෙන්න පුළුවන් පක්ෂේ නායකත්වයට වැඩිය කල දේවල් මට ලැබෙන්න ඕන වෙලාවට ලැබෙයි. ඒක බදුල්ලේ ජනතාව වෙනුවෙන් ඒක මම අකුරටම කරනවා. මෙතෙක්කල් මම අකුරටම කරලා තිනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ වෙනුවෙන් මම ඒක අකුරටම ඉෂ්ට කරනවා. ඔබතුමාට මතක් කරන්නේ ප්‍රාදේශීය සභාවට ඉස්සෙල්ලා මිල්ලපු පළවෙනි ප්‍රාදේශීය සභාව 1996 ඇල්ල ප්‍රාදේශීය සභාවට පුටුවෙන් ඉල්ලුවේ. අද මම 35 දෙනෙක් හිටියා මට ඉස්සරහින් නායකයෝ බදුල්ල දිස්ත්‍රික්කේ. අද 35 දෙනෙක් නැතුව චාමර තනියෙන් අනිත් දෙවෙනි පෙළත් එක්ක මේ ගමන යනවා. ඒ ගමන ඉස්සරහට නවත්තන්න නොනවත්වා යන ගමන. මේ ගමන නතර කරන්න බෑ කිසිම කෙනෙකුට. මේක පටන් ගන්න අද පටන් ගන්න එක මේක නොනවත්වා ඉදිරියට යනවා පුටුව ලකුණක්. දැන් ඔය ගෝල බාලුවත් අර ඔබතුමා වගේ බුලත් අතරන් හැම ගෙදරකම ඉස්සරහ උදේ පාන්දරේ ආයි. මම උදේ පාන්දර 5ට ගිහිලා තමයි මම පහළ ප්‍රාදේශීය සභාපතිතුමේ බුලත් අරන් ගිහිල්ලා මාත් කියලා තින්නේ බුලත් අරන් ගිහිල්ලා ජනතාවට පැහැදිලි කරන්න රට අනුරට කියලා දුන්නා ජනාධිපතිකමක් දීලා 159කුත් දීලා දැන් ඉල්ලනවා ප්‍රාදේශීය සභාවක්. ජනාධිපතිකම කරන්න කියනවා අගමේ පාර්ලිමේන්තුවේ 159 අරන් කරගන්න බැරුව ප්‍රාදේශීය සභාවත් ඉල්ලනවා කරගන්න. ඒවට මිනිස්සු මේ තරේ සූදානම් නැහැ. ජනතාව හොඳ තීන්දුව දෙන්න දැන් බලාගෙන ඉන්නේ රාජ්‍ය නිලධාරී 8 වෙනිදා පඩිය අරගන්නකොට ඒ වගේම හැමෝම එකතු වෙලා ඉන්නේ දැන් දෙන්න පනිෂ්මන්ට් එක මේ මැතිවරණේ බලාගෙන ඉන්න දෙන්නේ. ඒ නිසා මේකට කිසි දෙයකට බය වෙන්නේ නැතුව අපි මුණ දෙනවා. අපි බදුල්ලේ තීරණාත්මකම ප්‍රාදේශීය සභා නගර සභාවල බලය අපි තීරණාත්මක බලය පුටුව අපි අල්ලනවා බලය මේ ප්‍රාදේශීය සභාවල නගර සභාවල